රංජන රාජසපක් නෙතියනේ. වීඩියෝ කරන්න එපා පිස්සුද? වයිරල් නම් ගොඩක් වීඩියෝ වුණා මල්ලි. මොන වීඩියෝ කියලාද කියන්නේ? අර ඔබතුමා මේ හොරෙන් අර රාජසභාව ඉඳනවා කියලා කියන්නේ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පති කෙනෙක් පොලිසියට බයි හැංගිලා ඉන්නේ. හැංගිලා ඉන්නේ ලොකු දේශපාලකයෙක්ගේ ගෙදර කියලා තමයි ආරංචිය තියෙන්නේ. මන්ත්‍රීතුමා කොහමද කාලෙකින් කොහෙ ගිහින් යන මේ? මල්ලි මේ පොඩි ප්‍රයිවට් ගමනක් ගිහලා යන ගම. ඔව් ඉතින් දැක්කේ ගොඩ දවසේ. දැන් මේ ආණ්ඩුව ගැන මොකද හිතෙන්නේ? ආණ්ඩුව ගැන මල්ලි ඉතින් අවුරුදු 76කට පස්සේ මේ පක්ෂයට බලය හිමි වුණේ. ඉතින් මේ අයට අවුරුදු 3-4ක්වත් දෙන්න ඕන නේද? ආවා විතරයිනේ. මොකක් හරි කරා කියලා හිතෙනවා. අනිවාර්යෙන් කරයි කියලා හිතනවා. මේ යන විදිහ හොඳයි මට. ඔය වුණාට දැන් ඔබතුමා ඉන්න කරන එක ෂර්ලොක් හෝම්ස් වගේ තමයි මේ කවුද? දැන් මේ පොලිසියේ ඉන්න ශාන්‍ය අබේසේකර මහත්තයා. ඔව්. ඒ වුණාට දැන් මේ පොලිසියම පොලිස්පතිතුමා හොයනවා. මල්ලි ඉතින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පති කෙනෙක් පොලිසියට බයි හැංගිලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ තියෙන ආරංචි විදියට හිටපු පොලිස්පතිතුමා සහ දැන් ඉන්න පොලිස්පතිතුමානේ හිටපු නෙමෙයිනේ. හැංගිලා ඉන්නේ ලොකු දේශපාලකයෙක්ගේ ගෙදර කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඉතින් ශාන්‍ය අබේසේකර මහත්තයා දක්ෂයෙක්නේ. කොහමද අල්ලගන්නේ කියලා හිතනවා. ඔය දැන් ඉදිරියේදී ඡන්දෙකුත් එනවා. ඔව්. සූදානමක් තියෙනවද මොකද්ද? මේ ටික නම් කලාකටයුතු තමයි කරන්නේ. මේ ටිකේ ඡන්ද වලට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ඔය දැන් මේ පෙරේදා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. අල් ජසීරාගේ. අල් ජසීරාත් එක්ක. මොකද්ද ඒ ගැන හිතෙන්නේ? ඒක නම් මල්ලි එතුමා තමයි මට සමාව දුන්නේ. මේ අර්ධ සමාවක් හරි දුන්නේ. නමුත් ඒ සම්මුඛ සාකච්ඡාවේ නම් සාර්ථක නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. රංජනා මේ මොකද්ද මේ ඊදසාර වෛරල් වෙන වීඩියෝක් තියෙන්නේ? වයිරල් නම් ගොඩක් වීඩියෝ වුණා මල්ලි. මොන වීඩියෝ කියලාද කියන්නේ? අර ඔබතුමා මේ හොරෙන් අර රාජසභාව ඉඳනවා කියලා කියන්නේ. රංජන රාජසපක් නෙතියනේ. වීඩියෝ කරන්න එපා පිස්සුද? මල්ලි ඉතින් මං හැමදාම රාජසභාවේ ඉන්න මිනිස්සෙක් නේ ඉතින්. රංජන රාමනායක කියන්නේ රාජසභාවේ තමයි ඉන්නේ මල්ලි ඉතින්. අනිත් අයන රාජසභාව දැන් නැති කරනවා මේ දවස්වල. කවුද නැති කරන්නේ? දැන් ඉන්න ආණ්ඩුවෙම නැති කරනවා පේනවා. ඔබතුමා නම් හැබැයි රාජසභාවේ ඉන්නවා වගේ පේනවා. මම ඉතින් හැමදාම රාජසභාවේනේ මල්ලි ඉන්නේ. ඒකට ඉරිසියා කරන්න එපා. මේ කියන්නේ ඉතින් මහජනතාව දැනුවත්ද? මහ ජනතාවට කීකේ කවුද මල්ලි රාජසභාව ගන්නේ?